තේරු රථය. මේ තේරු රථය කියන්නේ ගණදේ හාමුදුරුවන්ගේ පිළිම වහන්සේ ප්‍රතිමා වහන්සේ තැන්පත් කරපු තේරු රථය. මේ තේරු රථය නිර්මාණය කරන විදියක් තියෙනවා. ඒක වෙනමම කාරණාවක්. මේ තේරු රථයේ දෙයි හාමුදුරුවෝ වැඩම වීම කියන්නේ මේක ඇවිල්ලා හින්දු සම්ප්‍රදායත් එක්කත් බද්ධ වෙච්ච දෙයක්. හින්දු සම්ප්‍රදායේ තියෙන ඉහළම දෙයක්. මේ හින්දු මැතිමතුන් වන්දනාමාන කරන කෝවිල් වලට අධිපති දෙවියන් උදෙසා වාර්ෂිකව තේරු උත්සවයක් පවත්වනවා. එම තේරු උත්සව ශිව දෙවියෝ, කතරගම දෙවියෝ, ගණ දෙවියෝ, පත්තිනි මෑණියෝ ඒ වගේ දෙවිවරු සඳහා විශේෂයෙන් මේ තේරු රථය නිර්මාණය කරලා ඒ නිර්මාණය කරගන්න ඒ අයට අනුව ඒ නිර්මාණය කරගන්න තේරු රථේ ඒ තමන්ගේ දේවාලයට අධිපති දේවතාවුන් වහන්සේ නැත්නම් දේ හාමුදුරුවන්ව තේරු රථේ වඩා හිඳවලා වඩම්ම වාගෙන එහෙම නැත්නම් තේරුකුත් සමහර විට තේරු කතේ ඇදගෙන තමයි යන්නේ. සමහරු මේ තේරු රථේ ඇදගෙන යනකොට මේ තේරු රථය ගමන් කරන වීදිය දිගේ දෙපස සිටින කඩසාප්පු ගෙවල් දොරවල් මේ හැමෝම දෙපස දොර දෙපස කෙහෙල් ගස් සිටුවලා ගොක්කොල වලින් සරසලා බොහොම අලංකාර කරලා තමන්ගේ ගේ ඉස්සරහෙන් තේරු කරත්තේ දෙයි හාමුදුරුවෝ වැඩම කරන අවස්ථාවට දෙයි හාමුදුරුවෝ පිළිගන්න බොහොම ලස්සනට අලංකාරව සැරසෙනවා. ඉතින් මේක වෙනමම ආකාරයක සංස්කෘතියක්. ඉතින් මේ පෙරහැරට මේක මේ තේරු රථය දෙයි හාමුදුරුවෝ වැඩම කරන තේරු රථය සම්බන්ධ කරලා තියෙනවා. ඉතින් බලන්න මේක ජාතීන් අතර ආගම් අතර තියෙන බැඳීම ශක්තිමත් කරන ඒ තියෙන හැඟීම ඔදවඩන කාරණාවක් මේ ගණදේ හාමුදුරුවන්ගේ පෙරහැර. මේ අපේ සිංහලකමට පෙරහැර පැවැත්වුවට මේකට අපි හින්දුන්ව අමතක කරලා නැහැ. හින්දු ක්‍රමයට අනුව තියෙන තේරු රථය පවා මේ පෙරහැර මංගල්‍යයට සම්බන්ධ කරගෙන තියෙනවා. ඉතින් මේ තේරු කරත්තේ ගමන් කරනකොට එහෙම නැත්නම් තේරු රථේ දේ හාමුදුරුවෝ වඩම්මගෙන යනකොට දෙපස ගෙවල් දොරවල් හැමතැනම සරසන මේ බැතිමතුන් පැණි මිශ්‍ර කිරිබත් කැවිලි හා පළතුරු දෙවියන්ට පුදනවා. ඉතින් විශේෂයෙන්ම ගණදෙවියෝ කියන්නේ ගණදෙවි රාජෝත්තමයන්න් වහන්සේ කියන්නේ පැණි රසට බොහොම ප්‍රියමනාප දෙවි උත්තමයෙක්. ඒ වගේම කුඩා දරුවන්ට දැනුමට මේ හැමදේටම අධිපතිත්වයේ දරන මේ ගණපති දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේ වැඩම කරනකොට මේ තේරු කරත්තේ අනිවාර්යෙන්ම බැතිමතුන් විසින් කැවිලි පළතුරු පැණි රස කිරිබත් මුං කිරිබත් එතකොට මේ ඉඹුල් කිරිබත් එහෙම නැත්නම් කොට්ට කිරිබත් එහෙම නැත්නම් අපි කියනවා මේ පැණි මිශ්‍ර කරලා එහෙම නැත්නම් මේ පොල් පැණි මැදට එකතු කරලා නිර්මාණය කරන මේ කිරිබත්. ඉතින් මේ වගේ අපි එකට පැණි කිරිබත් කියනවා. එහෙම නැත්නම් ඉඹුල් කිරිබත් කියලාත් කියනවා. කොට්ට කිරිබත් කියනවා. ඉතින් මෙන්න මේ නිර්මාණයන් මේ කියන ආහාරයන් දේ හාමුදුරන්ට පූජා කරන විශේෂයෙන්ම පළතුරු. ඉතින් මේ දේව රූපයට මල් මාලා පලන්දනවා, විවිධාකාරයෙන් ගණදෙයයන්ට සල්ලි මාල පලන්දනවා. ඒ වගේම ගණදෙයයන්ට ඒ තේරු රථේ ගාවදී පොල් ගහලා දෙය හාමුදුරන්ගේ ආශිර්වාදය ලබා ගන්නවා. විවිධ ආකාරයේ ක්‍රමවේද. එහෙම නැත්නම් විවිධ ආකාරයේ මේ පාරම්පරික සාම්ප්‍රදායික ක්‍රමවේදයන් ගැබ්බෙලා මේ දෙවි හාමුදුරුවන්ව පිළිගන්න ගමන් දේ හාමුදුරුවෝ තමන්ගේ නිවස ඉස්සරහෙන් තමන්ගේ ප්‍රදේශයෙන් වසරකට සැරයක් මේ ගමන් කරන අවස්ථාවට දේ හාමුදුරුවන්ට විශේෂයෙන් පුද පූජා සතුට පුද පඬුරු පවත්වනවා. ඉතින් මේක මේ තේරු කරත් එහෙම නැත්නම් තේරු රථයක් තියෙන දෙයි හාමුදුරුවෝ වැඩම කරන තේරු රථයේ තියෙන විශේෂ කාරණාවක්. මෑත කාලය වෙනකොට නම් ඉතින් තේරු රථය ඇදගෙන යන්න තවත් වෙනත් ආකාරයක මෝටර් එන්ජිමක් සහිත වාහන භාවිතා කරනවා. නමුත් මෑතක් වෙනතුරුත් ඒ වගේම හින්දු කෝවිල ආශ්‍රිතව කරන කාරණාවලදී විශේෂයෙන්ම මේ තේරු රථය දෙපිරිසක් විසින් කඹ දෙකක් දමාගෙන ගායනයන් කරමින් දෙයි හාමුදුරුවන්ගේ ගුණ වයමින් ශ්‍රී නාමය ගායනා කරමින් මුමුණමින් මතුරමින් තේරු කරතේ ඇදීමක් එහෙම නැත්නම් දෙපිරිසක් ඇදගෙන යෑමක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මේ තේරු කරත්තේ ඇත්තටම දෙයි හාමුදුරුවෝ තමන්ගේ නිවස තමන්ගේ ප්‍රදේශයේ ගමන් කරන දිව්‍ය රථය තමයි මේ තේරු රථය කියන්නේ.